ඉතාලියන් සෑන්ඩ්විච් එකක් හදන විදිහ මේක මගේ version එකට හදපු එකක්. ඉතින් vlog කරනට අමතරව මම හිතුවා food series එකකුත් අරන් එන්න නම් හොඳයි කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේකට මම විශේෂයෙන් පාවිච්චි කරනවා bell pepper. මේක තමයි secret ingredient එක. මම කලර්ස් තුනෙම bell pepper හීනියට කපලා අරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නැත්නම් bell pepper වලට ලුණු විතරක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ටිකට අමතරව සල්සා එක හදාගන්නේ green cucumber use කරලා. ඔයගොල්ලන්ට green cucumber නැත්නම් ඔයගොල්ලන්ට normal cucumber එක use කරන්නත් පුළුවන්. ඉතින් මේ සල්සා එකට අමතරව මම අර bell pepper එකට මම ඇඩ් කරා තව ලුණු ටිකකුත්. මේ තුන අපි pan එකක් heat කරලා පොඩ්ඩක් රත් කරගන්න ඕන. ඉතින් meat item මොකුත් නැති නිසා මම sausages තමයි අද පාවිච්චි කරන්න හිතුවේ. සල්සා එකට එහෙම නැත්නම් මම අර කපාගත්ත green cucumber වලට ලුණු ගම්බරස් ටිකක් දාලා සලාදු කොළ ටිකකුත් මම කපලා එකතු කරා. මේ තියෙන්නේ මම අර කිව්වා bell pepper ටික තියනවානේ ඒ ටික oil චුට්ටක් දාලා ලුණු ගම්බරස් ටිකක් දාලා විනාඩි 5ක් විතර ඔයගොල්ලෝ cook කරගන්න. ඉතින් අපි වෙනදට slice bread තමයි use කරන්නේ sandwich හදන්න. හැබැයි මේකේ මම French bread එකෙන් තමයි මේ sandwich එක හදන්න හිතුවේ. ඉතින් මේක ඔයගොල්ලන්ට කැමති එක්කෙනෙක්ට ඇති වෙන portion එකේ size එකට bread එක කපාගෙන මැද්දෙන් ආයෙ කපා ගන්න ඕන sandwich එකක් හදාගන්න පුළුවන් විදිහට. මේකේ තියෙන අර මැද තියෙන පිටි ටික අපිට අයින් කරන්න පුළුවන් ඩයට් කරන කෙනෙක් නම්. මොකද ඒවල පිටි ගතිය ටිකක් වැඩිපුර තියෙන නිසා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ විදිහට use කරන්න පුළුවන්. ඒක issue එකක් වෙන්නේ නැහැ. මේ අතර මම sausages ටිකත් pan එකට oil චුට්ටක් දාලා grill වෙන්න දාලා තියෙනවා. ඔයගොල්ලන්ට sausages කැමති නැත්නම් ඔයගොල්ලෝ කැමති විදිහේ filling එකක් use කරන්න පුළුවන්. chicken egg වගේ ඕනම දෙයක්. ඉතින් spread එක විදිහට මම අද mayonnaise තමයි use කරන්නේ. ඒකටත් ඔයාලා කැමති නැත්නම් cheese හරි එහෙම නැත්නම් butter හරි ඔයගොල්ලන්ට කැමති විදිහේ spread එකක් use කරන්න. මම bun එක ටිකක් pan එකේ toast කරලා තමයි එකතු කරේ. ටිකක් flavor එක enhance කරගන්න ඕන නිසා. ඊට පස්සේ ඉතින් assemble කරන වෙලාව mayonnaise ටික ගාලා අපි හදාගත්ත bell pepper filling එක දාලා salsa එක දාලා sausages එක සහ මම tomato sauce එක කරා රස වැඩි කරගන්න. ඉතින් මේ විදිහට තමයි සෑන්ඩ්විච් එක මගේ අතින් හැදුනේ. මේක කැපුවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලේයර්ස් ටික හරිම ලස්සනට තියෙනවා. ඉතින් පොඩි බබාලා නම් මේ කැමට ගොඩක් ආස වෙයි. ඉතින් අද වීඩියෝ එක ওই විදිහට මම ඉවර කරනවා. channel එකත් ඔයගොල්ලෝ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න. bye